එළව යාළුවනේ ඔයගොල්ලන්ට මම කිව්වනේ අර මිනි ඉන්වර්ටර් එකක් ගෙනාවා කියලා මම එකෙන් දැන් මේ මිනි ඉන්වර්ටරේ තියෙන්නේ මේ සෝලර් මේක තමයි සෝලර් චාර්ජින් කන්ට්‍රෝල් එක සෝලර් ලයින් එක මේකට එනවා මේකට සෝලර් ලයින් එක එනවා මේ මෙතන තමයි සෝලර් ලයින් එක කනෙක්ට් කරන්න තියෙන්නේ මෙතන තමයි ඔයගොල්ලන්ට බැටරි ලයින් එක අමුණන්න තියෙන්නේ දලරින ගහලා තියෙන එකේ එතකොට මෙතනින් තමයි අපිට අවුට්පුට් එකක් ගන්න පුළුවන් DC අවුට්පුට් එකක්. ඒ DC අවුට්පුට් එකෙන් ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් මම DC අවුට්පුට් එකෙන් තමයි මෙන්න මේ පොඩි ලයිට් පත්තු කරලා තියෙන්නේ. මේ පොඩි ලයිට් පත්තු කරලා තියෙන්නේ මේ පැත්තේ පොඩි ලයිට් පත්තු කරලා තියෙන්නේ DC කරන්ට් එකේ. එතකොට මම ඉන්වර්ටරේ හරහා අරගෙන මම මේකේ දැන් මේ තියෙන ඉන්වර්ටරේ තියෙන්නේ මේ තියෙන ඉන්වර්ටරෙන් යාළුවනේ මම අරන් තියෙනවා මේ ඉන්වර්ටරෙන් මම දැන් අරගෙන ලයින් එක ඒකෙන් තමයි මම AC කරන්ට් එක අරන් තියෙන්නේ උඩ කාමරේට මේ ලයිට් එක බය නැතුව යාළුවනේ එළි වෙනකන් දාලා තිබ්බත් අවුලක් නැහැ පත්තු වෙනවා එතකොට මම මේකේ ඩිස්චාර්ජ් වෝල්ටේජ් එක දාලා තියෙනවා ඩිස්චාර්ජ් වෙන එක දාලා තියෙන්නේ 10:07ට. ඒ කියන්නේ මේක ඩිස්චාර්ජ් වෙන්නේ මේක දැන් 10:07ට අඩු වුණොත් ඔයගොල්ලන්ට මේකේ පේන්නේ නැත්තම් මේකෙන් බලන්න 10:07ට අඩු වුණොත් දැන් මේකේ වෝල්ටේජ් එක 12යි ගානක්. මේකේ 13යි ගානක් තමයි තිබ්බේ 12යි ගානක් තිබ්බේ. මේ දැන් 12යි ගානෙන් 12ට බහැලා තියෙනවා. මේ වෝල්ටේජ් එක 10:07ට ආපු ගමන් ඔටෝ මගේ සිස්ටම් එකෙන් මේ සිස්ටම් එකෙන් මේකෙන් ඔෆ් කරගන්නවා අවුට්ලයින් එක. ඒ කියන්නේ බැටරිය සම්පූර්ණයෙන්ම යූස් කරන්න දෙන. ඒ කියන්නේ බැටරි වෝල්ටේජ් එක බැටරියේ charge එක 150ක් තියා ගන්නවා. නැත්තම් මේ බැටරි සවුත් වෙනවා. හින්දා මේකෙන් ඩිස්කනෙක්ට් කරනවා මේ ලයින් එක. යාළුවනේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මෙන්න මේ වගේ පොඩි බැටරියක් තමයි මම දාලා තියෙන්නේ. 12 watt 7 ampere බැටරියක්. ඒ බැටරියෙන් තමයි මෙච්චර වැඩක් කරගන්න. ඕගොල්ලන්ට පුළුවන් මේකට ලොකු ඉන්වර්ටර් දාලා ලොකු බැටරියක් දාලා මීට වඩා බඩු පාවිච්චි කරන්න. මම ඒකෙන් මෙන්න මේ මගේ තියෙන මොනිටර් එකක් තියෙනවා මේ සින්දු අහන්න. ඒ මොනිටරේ පාවිච්චි කරනවා මම මේකෙන්. කිසිම අවුලක් නැහැ යාළුවනේ. ඕගොල්ලන්ට පුළුවන් මේක බය නැතුව මම රෙකමන්ඩ් කරනවා පැය 8ක් 10ක් දුවන්න ලයිට් එකයි මේකයි මම ෆෝන් එක charge කරගන්නවා මේ ඒකෙන්ම මේ තියෙන්නේ මේ ලයින් එකටම අමුණලා මම අරන් තියෙනවා වයර් කෝඩ් එකකුත් ඒ කියන්නේ මේකටම කනෙක්ට් කරලා තියෙන්නේ ඒ වයර් කෝඩ් එකට මම ෆෝන් charger ගහලා ඒවත් පාවිච්චි කරනවා ඒක අනික යාළුවනේ මෙන්න මේක ගැන මම ඕගොල්ලන්ට වීඩියෝ එකක් දාන්නම් පස්සේ මේකත් ඉන්වර්ටරයක් මේක වොට් 1500 මේක 200 ගානනේ මේක වොට් 1500 මේකෙනුත් අපිට ලොකු වැඩක් කියන්නේ ලොකු වැඩ කරන්න බෑ සාමාන්‍ය වැඩක් කරගන්න පුළුවන් මම ඒකෙන් වැඩ කරන හැටිත් ඕගොල්ලන්ට කියන්නම් දැනට මම ඔය සිස්ටම් එක තමයි පාවිච්චි කරන්නේ මේකේ ඇතුළේ බැටරිය තියෙන්නේ මේ පොඩි බැටරියක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති 7 ampere බැටරියක් 12 watt ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ගෙදර මේ වගේ පොඩි සිස්ටම් එකක් ගහගත්තා නම් ඔයගොල්ලන්ගේ ගෙදර දුවා ගන්න ඇති ඔයගොල්ලන්ට මම මගේ සෝලර් පැනල් ටික මම වෙන වෙලාවක පෙන්නන ඊළඟ වීඩියෝ එකේදීත් බලන්න මම ඊළඟ වීඩියෝ එකේදී මේක ගැන ඔයගොල්ලන්ට මේක යූස් කරනකොට කොහොමද කරන්න කියලා පාවිච්චි කරන්න හැටි කියලා දෙනම් මට වඩා දන්න අය ඇති ඒගොල්ලොත් මේකට කමෙන්ට් එකක් දාලා මේ වැඩේ හොඳද මෙහෙම මේකේ වැරද්දක් තියනවාද කියලා කියන්න පුළුවන් මම මේක නම් වෙනම වෝල්ටේජ් මීටරයක් ගහලා තියෙන බැටරි වෝල්ටේජ් එක බලා ගන්න මේකෙත් පෙන්නනවා ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ කියන්න මේක මේ විදිහට ඔයගොල්ලන්ටත් හදා ගන්න පුළුවන් මේ ඇවිල්ලා තියෙන සෝලර් ලයින් එක මේ සෝලර් ලයින් එක මෙතෙන්ට ඇවිල්ලා මෙතනින් එහා පැත්තෙන් ගිහින් මෙහෙම තමයි මම දීලා තියෙන්නේ සෝලර් ලයින් එක මම මේ ගෙදර හදපු පොඩි ඇටවුමක් ඉතින් අපේ ගෙදර ගොඩක් ලයිට් නැති වෙලාවට එහෙම අපේ ගෙදර ලයිට් තියෙනවා මේකෙන් තව ලයිට් දෙකක් තුනක් මං හිතන්නේ කිසිම ප්‍රශ්නයක් නැතුව දාගන්න පුළුවන් ඕගොල්ලන්ට තව ලයිට් දෙක තුනක් අනිවාර්යෙන් දාගන්න පුළුවන් මම මේ දාලා තියෙන මේ 230 ලයිට් එකක් ඔයගොල්ලන්ට පේන හැටි වොට් 8 වොට් මේ තියෙන්නේ ලක්ෂ බාන 230 ලයිට් එකක් තමයි මේකෙන් පත්තු කරන්නේ ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ
එකක් හදාගත්තා නම් මම මේක ගෙන්න ගත්තේ මේක යාළුවනේ මම දරාස් එකෙන් ගෙන්න ගත්තේ. දරාස් එකේ මිනි ඉන්වර්ටර් කියලා ගහන්නකො මේ වගේ පොඩි මිනි ඉන්වර්ටර් එන මම ඔයාලට ෂෝට් වීඩියෝ එකක් දාලා ඇති මේ ඉන්වර්ටරේ අන්බොක්ස් කරනවා. ඒ වීඩියෝ එකත් බලන්න. ඒ වගේමයි සබ්ස්ක්‍රයිබ් කරන්න. මම ඊළඟ වීඩියෝ එක ගේනවා ඕගොල්ලන්ට මේ මෙන්න මේ පොඩි ඉන්වර්ටර් එක ගැන. මේකෙන් ඕගොල්ලන්ට පුළුවන් ඕනනම් තමන්ගේ වාහනේ බැටරියෙන් ගන්න. වාහනේ බැටරියෙන් අරගෙන ඕගොල්ලන්ට ගොඩක් වටින එකක්. මම මේකත් ගෙන්න ගත්තේ ඕඩර් එකක් දාලා. මට මේක ලොකු ගාණක් වුණේ නැහැ. සාමාන්‍යයෙන් මේකට මට ගියේ 4000 ගාණක්. එතකොට මට මේකට ගියේ රුපියල් 3000 ගාණක්. ඒ වගේ බැටරිය නම් මම මේ බැටරිය ගත්තේ රුපියල් 5000 ගාණක්. එතකොට මේක නම් රුපියල් 2000 ගාණක් ගියේ. මේකට නම් රුපියල් 1200ක්ද කොහෙද ගියේ. ඒ වගේ පොඩි ගානකට ඕගොල්ලන්ට පුළුවන් සෝලාර් සිස්ටම් එකක් හදාගන්න. මේකට තව මේකේ වැරදි තියෙනවා නම් මේ සිස්ටම් එකේ මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් ඕගොල්ලෝ කියලා කමෙන්ට් එකක් දාන්න. එතකොට මටත් දන්නේ නැති අඩුපාඩු හදාගන්න පුළුවන්. මම සෝලාර් පැනල් මේකට යාළුවනේ සෝලාර් පැනල් මම 4ක් ගෙනල්ලා මෙතනින් කනෙක්ට් කරලා තියෙන්නේ. මේ සෝලාර් පැනල් එක වොට් 20 සෝලාර් පැනල්. ලොකු සෝලාර් පැනල් නෙමෙයි වොට් 20 සෝලාර් පැනල් 4ක්. තමා ලයින් එක ගෙනල්ලා මෙතනින් ලයින් එක දීලා තියෙන්නේ. ඉතින් මගේ මේක පෙන්නනවා මේ සාමාන්‍යයෙන් 14යි ගානකට තමයි මේක charge වෙනව පෙන්නන්නේ. ඉතින් ඒ full charge වෙනවා. full charge වෙනවා. දැන් මම මේ ගොඩක් වෙලා ඉඳන් මේ ලයිට් එක දාලා තියෙන්නේ. තාම කිසි ප්‍රශ්නයක් නැහැ. 12යි එකක් තියෙනවා මේක පෙන්නනවා. මේකේ 12යි පෙන්නන්නේ. ඕගොල්ලන්ට පුළුවන් මේ වගේ මිනි සිස්ටම් එකක් හදාගන්න. මේ බැටරිය මම වෙනම සෝලාර් ලයින් එකකින් දීලා තියෙන්නේ. ඒක වෙනම ලයින් එකක්. එතකොට මේ සිස්ටම් එක තමයි මෙතනින් එහා මේ තියෙන සිස්ටම් එක මම හදාගත්ත එකක්. ඕගොල්ලන්ට පුළුවන් ඔය පොඩි තැනකට ලයිට් නැති ඔය කඩේකට ඒ වගේ තැනකට යූස් කරගන්න පුළුවන් මේ විදිහට හදාගත්තා නම්. ඕගොල්ලෝ try කරලා බලන්න මේ විදිහට. මේ බඩු ටික ගෙනාගත්තා නම් ඕගොල්ලන්ට පුළුවන් පොඩි වැඩක් කරගන්න. මේ ගැන මම තව වීඩියෝ 2-3ක් ඉස්සරහට දානවා අනිවාර්යයෙන්ම. මේක කනෙක්ට් කරාට පස්සේ මම මේක ගැනත් වීඩියෝ එකක් දානවා අනිවාර්යෙන්. මේ ගැජට් එක ගැනත් ඕගොල්ලන්ට වීඩියෝ එකක් මම දාන්නම් අනිවාර්යයෙන්ම. මොකද්ද මේකෙන් මොකද්ද වෙන්නේ? ඒ පිළිබඳව මම වීඩියෝ එකක් දාන්නම්. අනික තමයි මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මම ඊළඟ වීඩියෝත් බලන්න. ඊළඟ වීඩියෝ එකේදී මම හරියටම ඕගොල්ලන්ට කියලා දෙනවා අරක කනෙක්ට් කරලා කොහොමද යූස් කරන්න කියලා. දැන් මේක කනෙක්ට් කරපු හැටි පැහැදිලි ඇති ඕගොල්ලන්ට. එහෙනම් යාළුවනේ මේ වීඩියෝ එක බලපු ඔක්කොටම බොහොම ස්තුතියි. ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. අඩුපාඩු හදාගන්න තියෙනවා නම් ඒ දන්න අය ඉන්නවා ගොඩක් මේ ගැන. මේ පිළිබඳව දන්න කෙනෙක් ඉන්නවා නම් මේ ගැන පොඩි විස්තරයක් කරලා පොඩි කමෙන්ට් එකක් දාන්න. ඒක ලොකු දෙයක් නොදන්න අයට බලා ගන්න පුළුවන්. එහෙනම් අදට වීඩියෝ එක අපි ඉවර කරමු. ඔයගොල්ලන්ට thank you.